හෙලෝ මගේ රත්තර යාළුවනේ අපි දැන් ඉන්නේ කොස්ගම පොලිසිය බෝඩ් එකක් තියෙනවා. ඔය දින මේ අපි දැන් මෙතනින් යනවා බලංගොඩට ගිහිල්ලා ට්‍රැවලින් බෝට් එක අරගෙන ඊට පස්සේ මේ ඉන්නේ අද යන සෙට් එක. ඊට පස්සේ අපි ඔහියට යන්නේ. ඉන්නවා එතන ඉන්න ගගන ඉඳුවර. ඊට පස්සේ අපි නතිනුව රංජා එළියත් එක්ක තමයි යන්නේ අද. අපි බලංගොඩේ හරියදී හම්බෙලා ඊට පස්සේ එතනින් යන් හපුදලෙන් බොරලන්දර ගිහිල්ලා ඔයියේදී සෙට් එක හම්බ වෙනවා. හරි එහෙනම් අපි දැන් බොරලන්දර ඇවිල්ලා ඉන්නේ. අපි හපුදලෙන් ආවා බොරලන්ද බස් එකේ. මම වැඩිමඩ බස් එකේ ඇවිල්ලා බොරලන්දෙන් බැස්සා. දැන් වෙලාව 5ට විතර. මෙහෙම අදිනවා ඔහියට. අයි බස් එකක් තියෙන්නේ 7ට. බොරලන්ද ඉඳන් ඔහියට තියෙන්නේ 7 බස් එක. තව කිලෝමීටර් 7ක් තියෙනවා අපිට යන්න. තව කිලෝමීටර් 7ක් තියෙනවා යන්න. අපි 7න් පස්සේ හම්බ වෙනවා. එහෙනම් good morning රත්තරන් යාළුවනේ. දැන් අපි ඔහි ඉඳන් යන්න හදන්නේ කොහෙද මේකට හෝටල් ප්ලේස් එකේ ඔෆිස් එකට. ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ එන්ට්‍රන්ස් එකට ගිහිල්ලා අපි අවසර ගත්ත ඒක අවසරපත්තු දීලා ඊට පස්සේ යන්න ඕනේ මේ ඔෆිස් එක ගිහිල්ලා කිරිගල පොත්ත නගින්න තමයි අද යන්නේ. දැන් එලා උදේ 6යි. එහෙනම් අපි මැද හරියදී හම්බෙමු. ඔය අපි අතන රේල්වේ එකෙන් උඩට නැගලා දැන් මේ යනවා ඔහියට. ඔහියෙන් යනවා දැන් අපි හෝටල් ප්ලේස් යන පාරේ. මැදට තියෙන දා ලස්සනට ඒ ඇරිදී හම්බෙමු කට්ටිය. දැන් අපි ඉන්නේ එකගේ පිළිවෙලට යන තවත් පාරක් ගාව. අපි හෙට කියන්නේ හෙට උදේ අපි එනවා. ඒ උදේදී යන්නේ මෙන්න මෙතනින්. මෙතනින් පල්ලෙහාට බහින්න දෙනවා. ලස්සන ගමනාන්තයක්. ලස්සන ගමනක්. අපි අද ගමන ගිහිල්ලා ඉතුරු මේ වැඩ ටික බලලා හෙට උදේ හම්බෙමු. මේ ගමන යක්. හරි. අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වුණා. ඒක වීඩියෝ එකක් ගත්තා ඔයාලට දාන්න. මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළුලා ඔෆිස් එකට යන කිලෝමීටර් 5ක් තියෙනවා. හරිද? එන්ට්‍රන්ස් එකෙන් වාහන වල එනවනම් අවසර පත්‍රයක් ගන්න ඕනේ. ඒකට පොඩි පේමන්ට් එකක් කරන්න ඕනේ. දැන් අපි අවසර අරන් ආවේ. අපි අවසර ගත්තේ බත්තර මුල්ලෙන්. මේ දවස්වල නම් 6000යි. මේ දවස්වල කලින් නම් ප්ලාන් කරනවා තිබ්බේ 6000යි. මේ 6000ෙන් තමයි තිබ්බේ. එතකොට ඔයාලා මේ කැම්පින් කරන්න එනවා නම් අවසර ගන්න ඕනේ. නිකන් ඇවිදලා බලන්න එනවා නම් අවසර ගන්න ඕනේ නෑ. ඒ කියන්නේ ටිකට් එකක් ගත්තාම ඇති. මේ අවසර ගන්න බත්තර මුල්ලෙන්. එතකොට මෙතනින් දැන් අපි තව කිලෝමීටර් 5ක් යන්න ඕනේ. ඒ කිලෝමීටර් 5 ගිහිල්ලා උදේට කාලා කිරිගල පොත්ත නගිද්දි අපි හම්බෙමු. කට්ටිය යනවා ඉස්සරහ. හරි මේ හරිය නම් කූල් කාම් එක යන්න තියෙන්නේ. දැන් 8යි කාලෙ විතර ඇති. හරි එහෙනම් අපි ඔෆිස් එකේදී හම්බෙමු.
කොහොමද ඉතින් අපි දැන් තිබ්බ බෑග්ස් එක උඩ ඔෆිස් එකෙන් තියලා කිරිගල් පුත්ත නගින්න තමයි යන්නේ. කිලෝමීටර් 7ක් යන්න කියලා තමයි කියන්නේ. කිරිගල් පුත්ත නැගලා අපි බලමු කිරිගල් පුත්තේ කොහොමද කියලා. ආතලක දැන් කට්ටියම ඉන්නවා. දැන් අපි දැනුයි උදේට කෑවේ. උදේට කට්ටියම කාලා දැන් යන්න පටන් ගන්න හදන්නේ හයික් එක. දැන් වෙලාව 9:00 විතර. අපි හයික් එක නගෙන අතරතුර මැදහරිය දින හම්බෙමු. තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ ගස්වල තියෙන ලස්සන මල් මම දැකලා තියෙනවා. සමහර අය මේ මල් බලන්න එන ගමන් ඇවිල්ලා නිකන් ආසාවට කඩරගෙන ඒවා ආසාවට මෙයා කඩන්න එපා. ඇයි දැන් මේ මල් කොහොමද තවත් පැය ගන්නකින් මම කඩට පාරේ ගහඩට ගුත් නෑ. දැන් මේ මල් තියෙන මේ මල් ගහේ පරුණාම වෙනම ලස්සනකුත් තියෙනවා නේද? ඒ හින්දා දකිර මල් කඩන්න යන්න එපා ඉතින්. අපි දැන් ඉන්නේ අතරමං වෙලා. කියලා කීපුවාන් කවුරු විශ්වාස ගන්න එපා. හොයලා බලන්න. කිරිගල් හොයලා බලන්න. කිරිගල් පොත්තේ තට යන්න ගියේ පැත්ත වැරදුනා. දැන් කට්ටියට ෆීලිං. දැන් ෆිට්. මේ චොක්ලට් කෑල්ලක් කව. හරිද? ඔය මොනවද බං ඒ ගහ? ඒ
කැලෑම් මැද තනි වුණා. බොරු කියන්නේ බෑ. තනි වුණේ නැහැ නේ. දැන් කිලෝමීටර් කීයක් ඇවිල්ලාද? ඈ? 3යි. කිලෝමීටර් 3ක්. එහෙම තුනක් තියෙනවා. තව 3ක්. ආ කියන්නේ චොකලට් කෑල්ල. දැන් වෙලාව එකයි. අපි අතට වලින් බහින්නත් ඕනේ. අපි අතරට බහින්න ඕනේ. අපි බලමු බහින්න පුළුවන් වේද. උන්ට ගහන පයින්ම තුන අතර බහින්න පුළුවන්. එක එකාට. අම්මෝ. කිරිගල් පොත්තෙන් නගින ගමන් ඉන්නේ. හරිම විනෝදයි. කන්දකින් පල්ලෙහාට බහැලා ආයි කන්දට නගින්න ඕනේ කිරිගල් පොත්තට. තව දුරයි. ඔයාලට වෙනවා ඇති. මෙන්න මෙහෙන් අපිට තමයි යන්න තියෙන්නේ කිරිගල් පොත්තට. යා. තව පැබාගයක් විතර නගින්න තියෙනවා කියලා කියනවා. බලමු කොහොමද කියලා. දැන් ටිකක් ඇවිල්ලා ඉන්නේ. තවත් යන්න තියෙනවා. දැන් නම් ගස්සා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඕන්න යම් බලන්න. පාරවල් දෙයක් තියෙනවා. අම්මෝ ඇත්තනකොත් අද උදේ ඉඳලා දැන් මේ කිලෝමීටර් යන්නේ 35 විතර. කිලෝමීටර් 35ක් විතර ඇවිල්ලා දැන් හරි මහන්සි. බෝ පිටත් එඩුසගස් තාත් යන කිරිගල් පොත්තට. අපි කිරිගල් පොත්තට නැග්ගා. උඩ ඉන්නේ. අම්බෝ පාරාදීසි කියන්නේ අපි අර ඒ මල්ලි මං කෝ අරුන් ටික අරුන් කොමරි නැග්ගා අරුන් ටික පල්ලා නෙගලා නේ. එහෙන් යන්න දිනවද තා යන්න තව තියනවා. ඒ ඈත ඇල්ලක් පේනවා. හරි තියන්නේ අපි ආවුත් යන සුදු පාට වෙන්නේ කොහොම ඒක නේ නෑ බං ඒ ඇල්ලත් අපි ආදෙන් ආවේ ගොඩක් කිලෝමීටර් කීයක් විතරද? කිලෝමීටර 10ක් කිට්ටුන්නා 10ක් වගේ 10කට වැඩි බා. හරි අපි අතරමං වුණා. ඔව් ගොඩක් අතරමං වුණා. කොහමරි වගේ නා දෙන්නේ කිරිගල් පොත්තේ උඩ නෙවෙයි තව යන්න තියෙනවා අතන්ට. මං හිතන්නේ කොහොමයි ජයග්‍රාහී ලෙස හැමෝම ආවා. දැන් අපි ඉන්නේ කිරිගල් පොත්ත උඩ. ඔයාලා නගිද්දී අපිට වීඩියෝ ගත්තා. අපි නගිද්දී බහිද්දී තව වීඩියෝ ටිකක් ගමු. ඔය කඳු ගොඩක් පේනවා නේද? ඔය හරිය තියෙනවා. කොම්මෝලිය තියෙනවා. වංගෙඩිගල තියෙනවා. වංගෙඩිගල තියෙනවා. ඊට පස්සේ දැන් හරියට පෙන්වන්න ෆෝන් එකට කැච් වෙනවා කියන්නේ මීදුම. ඒ හින්දා හරියට ගන්න බෑ. ගොම්මෝලිය බලතුඩුව වංගෙඩිගල ඊට පස්සේ ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඒකයි තමයි දැනට පේන්නේ කියන්නේ කියන්න පුළුවන් හරියට මට සමහර දැන් නම් මම දන්නේ සමහර නම් මම දන්නේ නැහැ. මේක ඉතින් ලොකු හයික් එකක්. වීඩියෝ එක පෙන්නනවා වගේ නෙමෙයි මම. එනේ කඳුරිය නගින්න තියෙන්නේ. අපි බයිද්දි පල්ලන් ටික පෙන්නන්නම්කෝ. මේ කිලෝමීටර් 7යි කිව්වට පොඩ්ඩක් අමාරුයි. ඒත් නැග්ගට පස්සේ මේ එන සීතල හුළඟයි තනින් තන වෙහිච්ච වලාකුළු වලින් තියෙන කඳු පන්ති ලස්සන හරිත පැහැයට තියෙන කඳු යායක් තියෙන ඔන්නට පැත්තෙම ඔයාලා අහලත් ඇති සෙට් වෙනවා නාරංගල තියෙනවා කුයින් මවුන්ටන් ඒ ටික ඔක්කොම අවු වෙන්නේ මේ පැත්තටමයි.
Thank you.